හායි කොහොමද ඉතින් හැමෝටම ඔන්න ඉතින් මං අද අරගෙන ආවේ ඇත්තටම මට වෙච්ච දුක හිතෙන දෙයක් මම හිතන්නේ මල් පැල වලට ආස කරන ආතරය කරන කාටවත්ම මේ වගේ දෙයක් වෙන්න හොඳ නෑ ඇත්තටම බලන්න ඊයේ මොකෙක් හරි සතෙක් ඇවිල්ලා ඉතින් මගේ පැල ඔක්කොම කුඩු කරලා මේ විදිහට විනාශ කරලා ගිහින් තියෙනවා කලින් දවසෙත් මට ඒ දේම සිද්ධ වුණා ඒත් නම් පැල දෙක තුනක් තමයි පොඩි කරලා තිබුණේ නමුත් අද උදේ බලනකොට ඔය විදිහට තමයි ඉතින් තත්ත්වෙ තිබුණේ. සේරම පැල කුඩු කරලා ගිහිල්ලා ඉතින් කොච්චර දුකක් දැනෙනවද කියලා මං හිතන්නේ. මල් පැල වලට ආස කරන කෙනෙක්ම දන්නව ඇති. ඉතින් බලන්න මේ ටික ආයෙ දැන් හදා ගන්න ඕනේ. අන්තරියම් පැලනවා කොහොම හරි අපෝ හදලා හරි ගස්සලා ගන්න පුළුවන්. නමුත් බිගෝනියා මං ආසාවෙන් එකතු කරගත්ත බිගෝනියා එකතුවක් තිබුණා. ඉතින් ඒ ඔක්කොම විනාශ වෙලා. ඒ වයින් ටිකක් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් සමහර පැල ආයෙ හොයාගන්න පුළුවන් වේද කියලා දන්නෙත් නෑ. ඒ ගැන තමයි ගොඩක්ම ඉතින් දුක මට. බිගෝනියා ගස් දන්නව ඇති බිගෝනියා හදන අය. බිගෝනියා ගස් සවුත් වුණොත් එම ආයෙ ඉතින් අලුතෙන් හදා ගන්න හරි අමාරුයි. ඒකත් මේ වැස්ස කාලේ. ඉතින් පේනවනේ. ඔය විදිහට තමයි මගේ පැල ටික විනාශ වුනේ. මං කියන්නේ කාටවත් මේ වගේ දෙයක් වෙන්න හොඳ නෑ පැලවලට ආස කරන කිසිම කෙනෙක්ට. එහෙනම් මට හිතුණා මේක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා. අපි වෙන වීඩියෝ එකකින් ආය හම්බ වෙමු. එතකම් මම ගිහින් එන්නම්. හැමෝම සතුටින් ඉන්න.